හරි. අද අපිත් ඇවිල්ලා ඉන්නේ මේ සංචාරක ගමනාන්තයේ විශේෂ ස්ථානයක් දුබායි වල. මේකට කියනවා ද ග්‍රීන් ප්ලාන්ට් කියලා. ද ග්‍රීන් ප්ලාන්ට් කියන්නේ සත්වෝද්‍යානය. උස ගොඩනැගිල්ලක් ක කෘත්‍රිම නිර්මාණය කරන විශාල ගහක්. ඒ ගහ ඇතුලේ ඒ ගහේ ස්වභාවික ගස් පවල තියෙනවා. ඉතින් උරංග විශේෂ, කුරුළු විශේෂ, එතකොට සර්පය, මාළු වර්ග, සතුන් වර්ග විශාල ප්‍රමාණයක්. සමස්ත සතුන් ප්‍රමාණය 3000ක් පමණ වෙනවායි කියලා තමයි කියන්නේ. ඉතින් මේකේ ගිහිල්ලා ඉවිදලා මේ කුරුළු විශේෂ මේ සමීපව අපිට දකින්න පුළුවන්, සත්ත්ව විශේෂ සමීපව දකින්න පුළුවන්. ඉතින් ඇත්තටම හොඳ නිර්මාණයක්. සංචාරක කර්මාන්තය සඳහා කරපු හොඳ නිර්මාණයක්. මොකද හේතුව විශාල සංචාරක පිරිසක් එනවා මේක බලන්න. ඉතින් ඔබත් මේක බලන්න එන්න. මේක ඩුබායි මෝල් එකේ යන මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බැහැලා විනාඩි 20ක දුරකින් පයින් ඔබට එන්න පුළුවන්. විනාඩි 20ක් වගේ තමයි මෙතනට යන්නේ. ඉතින් ටිකට් එකක් අරගෙන මේක බලන්න පුළුවන්. No poison. No poison.